ආරම්භක වශයෙන් කුඩා කුටි තුනකින් පටන්ගෙන තිබූ මෙම ස්ථානයේ වර්තමානයේ වන විට විශාල බෞද්ධ භාවනා හා දහම් කේන්ද්‍රස්ථානයකට විවෘත වෙලා තියෙනවා. ශ්‍රීබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ මෙම ස්ථානය ආරම්භ කරන ලදී. මෙම ස්ථානයේ මෙහි ශ්‍රී ගෞතම දම්සක් මහා සෑය සහ ශ්‍රී ගෞතම බෝධි මණ්ඩපය වැනි විශිෂ්ට ගොඩනැගිලි දක්නට තියෙනවා. මේ ස්ථානයේ නිශ්ශබ්දතාවය වැඩි නිසා උදෑසන හෝ සවස් කාලයේ පිවිසීම වඩාත් සුදුසුයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ස්ථානයට ගමන් කිරීම සඳහා කොළඹ නුවර මාර්ගයේ ගමන් කර පොල්ගහවෙල මාර්ගයේ ගොස් මෙම ස්ථානයට යාමට හැකියාව තියෙනවා. මෙම ස්ථානයට යනවා නම් නිශ්ශබ්දතාවය උපරිම ආරක්ෂා කරන්න. මෙම ස්ථානයේ නිශ්ශබ්ද භාවනා වැඩසටහන්, දහම් දේශනා හා සත්‍ය සෙවීමේ වැඩසටහන්, සතර පොයේදී විශේෂ කටයුතු වැනි වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මහමෙවුනා අසපුජාලයේ මුල් මූලස්ථානයේ වශයෙන් 1999 අගෝස්තු 14 වෙනිදා ආරම්භ කරන ලද මෙම ස්ථානය අද වර්තමානයේ වන විට ජනතාවගේ ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. භාවනා අරමුදලක් හෝ දහම් සේවාවකට සහභාගී වෙනවා සිතනවා නම් මෙම අසපු සුදුසු ස්ථානයක් කියලා කියන්නත් පුළුවන්. විශේෂයෙන් බුදුදහම ගැන උනන්දුව ඇති අය සඳහා නම් එම දේශනා හා භාවනා වැඩසටහන් ඉතා ප්‍රයෝජනවත් වෙනවා. තව දෙයක්, යාමට පෙර මෙම ස්ථානයේ සහ ආයතන වල නීති බලා ගැනීම පිට පහසුවක් වෙනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙමු.